ඔයා කවදාවත් හිතලා බලලා තියෙනවද? කෙනෙක් හොඳ සැලරි එකක් හම්බ කරනවා. හැබැයි අවසානයේ ඔහුට සල්ලි නැහැ. අනිත් පැත්තෙන් කෙනෙක් සාමාන්‍ය ඉන්කම් එකක් තියෙනවා. හැබැයි ටික ටික ගොඩ යනවා. මේක කොහොමද වෙන්නේ? ඒකේ සීක්‍රට් එකක් තියෙනවා. ලයිෆ්ස්ටයිල් ඉන්ෆ්ලේෂන්. ලයිෆ්ස්ටයිල් ඉන්ෆ්ලේෂන් කියන්නේ මොකද්ද? සරලව කියනවා නම් ඔයාගේ ඉන්කම් එක වැඩි වෙනකොට ඔයාගේ ජීවන රටාවත් ඒකට සමානව හෝ වැඩියෙන් වැඩි වෙන එක. පින් උදාහරණයක් බලමු. පළවෙනියට ඔයාට 50000ක ඉන්කම් එකක් තිබුණා. ඒ වෙලාවේ සාමාන්‍ය ෆෝන් එකක්, බජට් ෆූඩ්, බස් බයික් ට්‍රැවල්, සිම්පල් ලයිෆ්. හැබැයි ඔයාගේ ඉන්කම් එක 1,50,000ක් වුණාම iPhone එකක්, බ්‍රෑන්ඩඩ් ක්ලෝත්ස්, රෙස්ටොරන්ට් ෆූඩ්, ටැක්සි කාර්. දැන් බලන්න. ඉන්කම් එක 3 ගුණයක් වැඩි වුණා. එක්ස්පෙන්ස් එකත් 3 ගුණයක් වැඩි වුණා. රිසල්ට් එක 0 සේවිංග්ස්. මෙතන තියෙන බිගස්ට් මිස්ටේක් එක ඉන්කම් වැඩි වුණා කියලා ජීවිතය අප්ග්‍රේඩ් කරන්න ඉක්මන් වෙන එක. රියල් ට්‍රූත් එක මේකයි. රිච් වෙනවා කියන්නේ ඔයා කීය හම්බ කරනවාද කියන එකෙන් නෙවෙයි. ඔයා කොච්චර තියාගන්නවාද කියන එකෙන්. රූල් 1. pay yourself first. සැලරි එක ලැබුණු ගමන් බිල් ගෙවලා එක්ස්පෙන්ස් කරලා ඉතුරු ටික සේව් කරන්න එපා. මුලින්ම රුපියල් 2,000-3,000 සේව් කරන්න, ඉන්වෙස්ට් කරන්න. පින් උදාහරණයක්. ඔයාට ලක්ෂයක සැලරි එකක් නම් 2,000-3,000 සේව් කරන්න, 80,000-90,000 ලිවිං. මේක රිවර්ස් කරන්නේ නැහැ. රූල් 2. wants versus needs. අපිට ඕන දේවල් තියෙනවා, අපිට හිතන දේවල් තියෙනවා. ප්‍රොබ්ලම් එක වෙන්නේ අපි wants ටික needs වගේ ට්‍රීට් කරන එකයි. පින් උදාහරණ බලමු. need කෑම, ගියක්, transport. want latest phone, luxury car, branded items. හැබැයි අපි මොකද්ද කරන්නේ? wants ටිකට loans ගන්නවා. rule 3. debt trap එකෙන් බීරෙන්න. ඔයා EMI වලින් ජීවත් වෙනවා නම් ඔයා already trap එකක් ඇතුලේ. phone EMI, bike EMI, credit card debt. අන්තිමට ඔයා ෆියුචර් ඉන්කම් එකත් අදම වැය කරනවා. සිම්පල් ට්‍රූත් එකක්. ඩෙට් එක කියන්නේ ඔයාට තවම earn කරලා නැති සල්ලි අද ස්පෙන්ඩ් කරන එක. ලයිට් 4. ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. සේවිං එක alone enough නෑ. ඉන්ෆ්ලේෂන් එක නිසා ඔයාගේ මනි වැලියු එක කාලයත් එක්ක අඩු වෙනවා. ඒකෙන් බේරෙන්න ස්මෝල් බිස්නස්, ස්ටොක්ස්, සයිඩ් ඉන්කම්. ගෝල්ඩන් අයිඩියා එක. ඔයා වැඩ කරන්න ඕන නෑ. ඔයාගේ සල්ලි ඔයා වෙනුවෙන් වැඩ කරන්න ඕන. ලයිට් 5. simple life equals strong future. rich people ලොකු ෂෝ එකක් දාන්නේ නෑ. own investment එක බිල්ඩ් කරනවා. asset බිල්ඩ් කරනවා. අපිට පේන්නේ නෑ. හැබැයි own grow වෙනවා. compare එක බලන්න. person A. high income, high expenses, no savings. person B. average income, low expenses, consistent investing. අවුරුදු 5කින් person B wins. big lesson එක. money earn කරන එක skill එකක්. money keep කරන එක discipline එකක්. අන්තිමට මතක තියාගන්න. income වැඩි වුණා කියලා lifestyle එක increase කරන්න එපා. මුලින්ම save කරන්න, debt avoid කරන්න, invest කරන්න. මේ 4ක් follow කරුත් ඔයාට rich වෙන්න බැරි reason එකක් නෑ. අවසානීය වෙනකම් බලපු ඔයාට respect. part 5 එකේ passive income ගැන ලොකු secret එකක් කියනවා. follow කරගෙන ඉන්න.